මේ අම්පාර මහ ඔය කැප්පෙටිපොළ ද්විතීක පාසල. ඉතින් මේ පාසලේ පහුගියදා අපූරු විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනයක් පැවැත්වුණා. මහා ඔය කලාපාධ්‍යක්ෂතුමන් වන NPCT නිශ්ශංක මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් තමයි විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය ආරම්භ වුණේ. අම්පාර දිස්ත්‍රික්කයේ මහා ඔය කලාපාධ්‍යාපන අධ්‍යක්ෂතුමන් වන NPCT නිශ්ශංක මැතිතුමාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන Science for Green Future යන තේමාව යටතේ කැප්පෙටිපොළ ද්විතීක පාසලේ විදුහල්පතිතුමා සහ ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසගේ දායකත්වයෙන් තමයි සංවිධානය කරලා තිබුණේ. පාසල පුරාම දරුවන් විසින් ප්‍රදර්ශනය වෙනුවෙන් කළ නිර්මාණ තිබුණා. ඒ වගේම කලාපයේ වෙනත් පාසල්වල ප්‍රදර්ශන කුටි මෙන්ම මහ ඔය රෝහල, මහ ඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහ ඔය නැනසල, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ජල සම්පාදන දෙපාර්තමේන්තුව යන ආයතනවල ප්‍රදර්ශන කුටිත් මේ ප්‍රදර්ශනයට එකතු කරලා තිබුණා. පාසලේ ප්‍රධාන ශාලාවේදී විශේෂ මැජික් සංදර්ශනයක් එහෙමත් පවත්වන්න කටයුතු කරලා තිබුණා. කැප්පෙටිපොළ ද්විතීක පාසලේ සිංහල විෂය ආචාර්ය රන්හෙලගම ධම්මිස්සර හිමි තමයි මේ ප්‍රදර්ශනය වීඩියෝ කරලා සියලු විස්තර ලෝකයට කිව්වේ.